1995 එක්තරා දවසක අවුරුදු 24ක රීව් කියලා තරුණේ කැලිෆෝනියාවේ පුංචි කාමරයක් කුලියට අරගෙන තමන්ගෙම කියලා සොෆ්ට්වෙයාර් එකක් හදන විශාල ලෙස මහන්සි වෙනවා. මේ මහන්සිය කොච්චරද කියනවනම් මේ තරුණයාට සිද්ධ වෙනවා දවල් වරුවේ තමන්ගේ කඩකාමරේ වැඩ කළා රැට ඒ කඩකාමරේම පැත්තක තිබුණු පරණ සෝෆා එකක නිදාගන්න. කොහොමින් හරි මේ රේව් කියන තරුණයා තමන්ගෙම කියලා සොෆ්ට්වෙයාර් එකක් හදලා ඒක ඔන්ලයින් තියාගන්න ඕන නිසා සතියේ දවස් 7ේම පැය 24 පුරාම තමන්ගේ පරිගණකය ඔන් එකේ තියාගන්න ගමන් ඒ වෙනුවෙන් නොනවත්වා වැඩ කරනවා. ඒ කඩකාමරේ ළඟම තිබුණු ක්‍රීඩා සමාජයේ පොදු නාන කාමරයකින් නාන්න යන මේ තරුණයාට උදේ දවල් රෑ 3 වේලම කන්න අතේ තිබුණේ ඊටමත් පොඩි මුදලක්. මේ තරුණයා කන කට්ට දැකපු එයාගේම සහෝදරයා මේ වෑයමට ශක්තියක් වෙන්න එකතු වෙනවා. එතනින් හරියටම අවුරුදු 4කට පස්සේ මේ සහෝදර දෙන්නට පුළුවන් වෙනවා Taman ගොඩනගපු SIP2 කියන මේ සොෆ්ට්වෙයාර් එක කම්පැක්ට් කියන සමාගමට ඩොලර් මිලියන 307කට විකුණන්න. එදා Tamanගේ සහෝදරයා විඳින දුක දැකලා එයාට හයියක් වුණු අනෙක් සහෝදරයා තමයි කිම්බල් මස්. ඒ වගේම සෝෆා එකක නිදාගෙන 3 වේලටම කන්න පොඩි මුදලක් විතරක් අතේ තියාගෙන පොදු ස්ථානවලින් Tamanගේ ශරීර කෘත්‍ය කරගෙන සතිය දවස් 7ේම පැය 24ම වැඩ කරපු මේ අවුරුදු 24ක තරුණයා තමයි ඉලෝන් මස්ක් කියන්නේ. එහෙමත් නැත්නම් අද ලෝකේ ලොකුම කෝටිපතියා. ඉතින් අද වෙන විට ලෝකේ ලොකුම ප්‍රකෝටිපතියා වෙච්ච ඉලෝන් මස්ක්ට පුළුවන් වුණා නම් පැය 24ම Tamanගේ තරුණ කාලෙම Tamanගේ හීන වෙනුවෙන් කැප කළා Tamanගේ අනාගතය වෙනුවෙන් මහන්සි වෙන්න ඔයාට බැයිද පොඩ්ඩක් මහන්සි වෙලා Tamanගේ අදහස කෝටි ගානක අදහසක් බවට පත් කරගන්න.